හරි ආයිබෝවන් හැමෝටම කම්පියුටර් නෙට්වර්ක්ස් කෝස් එකේ දෙවෙනි කොටසට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ data communication වල තියෙන මූලිකම දේවල් ගැන හරිම සරලව step by step. අපි මෙන්න මේ සරල ප්‍රශ්නකින් පටන් ගමු. හිතන්න ඔයාගේ ෆෝන් එකේ hello කියලා ටයිප් කරාම යාළුවාගේ ෆෝන් එකේ ඒකේ ඒ නොඩියෙන්ම වගේ ඩිස්ප්ලේ වෙනවා. කොහොමද මේක වෙන්නේ? නේද? මේ මැසේජ් එක නිකම්ම වාතේ පාවෙලා යන්නේ නෑනේ. අන්න ඒ සරල දෙයක ඊපස්සේ තියෙන ටෙක්නොලොජි එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. හරි. එහෙනම් මේ තියෙන්නේ අද අපි කවර් කරන දේවල්. මුලින්ම බලමු data communication කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ communication වල තියෙන rules. ඒ කියන්නේ protocol ගැන කතා කරනවා. ඊළඟට computers වල භාෂාව, data encode කරන්නේ ඇයි සහ data යන speed එක ගැනත් අපි බලමු. අන්තිමට පොඩි recap එකකුත් තියෙනවා. හරි. එහෙනම් මුලින්ම අපි බලමු මොකක්ද මේ data communication කියන්නේ කියලා. මේ concept එක හරියටම තේරුම් ගන්න අපි පොඩ්ඩකට computers අමතක කරලා හරිම simple දෙයක් ගැන හිතමු. හිතන්නකෝ. දෙන්නේ කතා කරන scene එකක් එක්කෙනෙක් කතා කරනවා අනිත් කෙනා අහගෙන ඉන්නවා. හරිම සරලයි නේද? හැබැයි මේ හරිම සරල දේ ඇතුලේ communication එකක මූලිකම කොටස් පහක් හැංගිලා තියෙනවා. හරි බලන්න මුලින්ම ඉන්නවම sender කෙනෙක්. ඒ කියන්නේ පණිවිඩය යවන කෙනා. ඊළඟට ඒක ලබා ගන්න රිසීවර් කෙනෙක් ඉන්නෝන අපි හුවමාරු කරගන්න තොරතුරට තමයි මැසේජ් එක කියන්නේ. හරි. දැන් මේ මැසේජ් එක යන්න මොකක් හරි මාර්ගයක් මීඩියම් එකක් ඕනනේ. අපි කතා කරද්දී ඒක තමයි වාතය, එයර් එක. අන්තිමට සහ වැදගත්ම දේ ප්‍රොටෝකෝල් එක. ප්‍රොටෝකෝල් කියන්නේ සරලවම අපි දෙන්නම එකඟ වෙච්ච භාෂාවක් සහ රූල්ස් ටික. මම සිංහලෙන් කතා කරනවා නම් අහගෙන ඉන්න කෙනාට සිංහල තේරෙන්න ඕනේ නේද? අන්න ඒක තමයි ප්‍රොටෝකෝල් එක. දැන් අපි මේ මිනිස්සු කතා කරන එක කම්පියුටර් කමියුනිකේෂන් එකට මැප් කරලා බලමු. කතා කරන කෙනා වෙනුවට ඉන්නේ sending computer එක. අහගෙන ඉන්න කෙනා වෙනුවට receiving computer එක. අපේ වචන කියන්නේ එයාලගේ data. වාතය වෙනුවට කේබල් එකක් හරි Wi-Fi signal එකක් හරි තියෙනවා. ඒකට කියනවා transmission medium කියලා. අර අපි කතා කරපු පොදු භාෂාව වගේ තමයි කම්පියුටර් වලට HTTP, TCP/IP වගේ protocols තියෙන්නේ. දැක්කද? concept එක හරිම simple. හරි. දැන් අපි අර මූලික කොටස් පහෙන් වැදගත්ම එකක් වෙන අර rules ටික. ඒ කියන්නේ protocols ගැන තව ටිකක් විස්තර කතා කරමු. සරලම කිව්වොත් protocol කියන්නේ data communication එකක් govern කරන, ඒ කියන්නේ පාලනය කරන rules set එකක්. වෙන විදිහට කිව්වොත් message එකක් network එකක් කරහා යවන්න ඕනේ කොහොමද මොන විදිහටද කියලා තීරණය කරන rule book එක තමයි protocol කියන්නේ. හොඳයි. ඉතින් මේ රූල් බුක් එකෙන් මොනවද කන්ට්‍රෝල් වෙන්නේ? ගොඩක් දේවල් තියෙනවා. උදාහරණයක් විදියක message encoding එක. ඒ කියන්නේ data ටික signals බවටපත් කරන විදිය, ඊළඟට message size එක, message timing එක, ඒ කියන්නේ flow control කරන එක සහ message delivery method එක. මේ හැමදේම control කරන්නේ protocols වලින්. හරි. දැන් පොඩ්ඩක් exam එකට හිතමු. ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කම්පියුටර්ස් දෙකක් කමියුනිකේට් කරන්න බැරි වුණොත් චෙක් කරන්න ඕන මූලිකම දෙයක් මොකක්ද කියලා ඔයාලට දෙන්න පුළුවන් හොඳම උත්තරයක් තමයි ඒ කම්පියුටර් දෙකම එකම රූල් බුක් එකක්. ඒ කියන්නේ එකම ප්‍රොටෝකෝල් එකක් යූස් කරනවද කියලා බලන එක. හරියට එක්කෙනෙක් සිංහලෙන් කතා කරද්දී අනිත් කෙනාට දෙමළ විතරක් තේරෙනවා වගේ වැඩක්. කමියුනිකේෂන් එකක් වෙන්නේ නැහැ. වෙබ්සයිට් එකක් ලෝඩ් වෙන්නේ නැති එක, ෆයිල් ට්‍රාන්ස්ෆර් එකක් ෆේල් දෙන එක. මේ වගේ ගොඩක් දේවල් වලට හේතුවක් වෙන්න පුළුවන් මේ ප්‍රොටෝකෝල් මැච් නොවීම. හරි. protocols ගැන අපි කතා කළා. දැන් අපි බලමු computers වල භාෂාව මොකක්ද කියලා. අපි නම් කතා කරන්න වචන use කරවා ඒත් computers තොරතුරු හුවමාරු කරගන්න, represent කරන්න මොනවද use කරන්නේ? මේ පොඩි උදාහරණයක් දිහා බලන්නකෝ. හිතන්න අපි ගාව කොළ පාටයි රතු පාටයි light දෙකක් තියෙනවා. මේ symbol දෙක විතරක් use කරලා අපිට messages දෙකක් යවන්න පුළුවන්. කොළ පාට පත්තු කළොත් ඒකේ තේරුම අපි දිනුම් කියන එක. රතු පාට පත්තු කළොත් අපි පෙරදුනා. හැබැයි අපි මේ symbols දෙක combine කළොත් හිතන්න කොළ දෙකක් එහෙම නැත්නම් කොළ එකයි රතු එකයි ඔය වගේ අන්න එතකොට අපිට messages හතරක් යවන්න පුළුවන් වෙනවා. මෙතන තියෙන concept එක හරිම simple. symbols ගාන වැඩි වෙනකොට අපිට යවන්න පුළුවන් information ප්‍රමාණයත් වැඩි වෙනවා. අන්න ඔය idea එක තමයි computer එකත් use කරන්නේ. computer එකේ තියෙන සරලම symbol එකට අපි කියනවා bit කියලා. ඒ කියන්නේ binary digit. bit එකකට තියෙන පුළුවන් values දෙකක් විතරයි. ඒ තමයි බිංදුව නැත්නම් 1 0 or 1. අපි අර light උදාහරණය ගත්තොත් කොළ පාට 0 කියලාත් රතු පාට 1 කියලාත් අපිට හිතන්න පුළුවන්. ඒ විදිහට බැලුවම අපේ light combinations ටික bits වලින් represent කළොත් මෙන්න මෙහෙමයි. කොළ කියන්නේ 00, කොළ රතු කියන්නේ 01,
රතු කොළ කියන්නේ 10 සහ රතු කියන්නේ 11. අන්න මේ බිංදු සහ එකේ ස්ට්‍රීම් එක තමයි කම්පියුටර් එකේ මූලිකම භාෂාව. හරි. එහෙනම් අපි දැන් දන්නවා කම්පියුටර් කතා කරන්නේ 0 සහ 1 වලින් කියලා. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. මේ 0 සහ 1 ස්ට්‍රීම් එක කේබල් එකක් කරහා යවන්නේ කොහොමද? නිකම්ම යන්න බෑනේ. අන්න ඒකට තමයි අපිට එන්කෝඩින් ඕන වෙන්නේ. එන්කෝඩින් කියන්නේ සරලවම අපි අර 0 සහ 1 වලින් තියෙන data stream එක භෞතිකව යවන්න පුළුවන් සිග්නල් එකක් බවට, ඒ කියන්නේ real world සිග්නල් එකක් බවට කන්වර්ට් කරන process එකට. ඒක ඉලෙක්ට්‍රිකල් වෝල්ටේජ් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් light pulse එකක් වෙන්න පුළුවන්. සරලම තීරම තමයි ඩිජිටල් භාෂාව ෆිසිකල් සිග්නල් එකකට පරිවර්තනය කරන එක. හරි. දැන් අපි කතා කරමු data යන ස්පීඩ් එක ගැන. මේ සබ්ජෙක්ට් එකේදී ගොඩක් අය අහලත් ඇති ඒත් සමහර වෙලාවට පටලව ගන්නත් පුළුවන් වචන දෙකක් තියෙනවා. ඒ තමයි bit rate සහ baud rate. bit rate කියන්නේ තත්පරයකට යවන bits ගාන. ඒ කියන්නේ 0 සහ 1 කොච්චරක් යවනවද කියන එක. ඇත්තටම data speed එක මනින්නේ මේකෙන්. ඒත් baud rate කියන්නේ තත්පරයකට signal එක change වෙන පාරවල් ගාන. ඒ කියන්නේ අර voltage එක හරි light pulse එක හරි කොච්චර වාරයක් වෙනස් වෙනවද කියන එක. මේ දෙකේ වෙනස තේරුම් ගන්න හොඳම විදිහ තමයි මේ උදාහරණය. හිතන්න highway එකක් baud rate එක කියන්නේ තත්පරයකට එක තැනකින් පාස් වෙන කා ගාන වගේ. හැබැයි bit rate එක කියන්නේ ඒ පාස් වෙන හැම කාර් එකකම ඉන්න මුළු මිනිස්සුયો ගාන වගේ. ඇයි එක කාර් එකක එක්කෙනෙක් යන්න පුළුවන් නැත්නම් 4 දෙනෙක් යන්න පුළුවන් නේද? අන්න ඒ වගේ තමයි එක සිග්නල් වෙනස් වීමකින්, ඒ කියන්නේ එක බෝඩ් එකකින් bit එකක් යවන්නත් පුළුවන්, bits කීපයක් යවන්නත් පුළුවන්. ඒකයි වෙනස. හරි. එහෙනම් අද අපි ඉගෙන ගත්ත දේවල් ටික ඉක්මනට මතක් කරගෙන ඉමු. අපි ඉගෙන ගත්තා data communication එකකට මූලික කොටස් 5ක් තියෙනවා. ඒ තමයි sender, receiver, message, medium සහ protocol. ඒ වගේම protocol කියන්නේ communication එකේ rules ටික කියලාත් අපි දැන් දන්නවා. computers තොරතුරු represent කරන්න use කරන්නේ bits. ඒ කියන්නේ 0 සහ 1. ඒ bits ටික physical signal එකක් බවට පත් කරන එකට අපි කියනවා encoding කියලා. අන්තිමට data වල speed එක, ඒ කියන්නේ bit rate එක signal එකේ speed එකට, ඒ කියන්නේ baud rate එකට හැමතිස්සම සමාන වෙන්නේ නැහැ කියලාත් අපි ඉගෙන ගත්තා. හරි. එක්සෑම් එකට ප්‍රැක්ටිස් වෙන්න මේ ප්‍රශ්න ටික try කරලා බලන්න. පළවෙනි ප්‍රශ්නය. ඊමේල් එකක් යවන උදාහරණය අරගෙන කමියුනිකේෂන් එකේ මූලික කොටස් 5 විස්තර කරන්න. දෙවෙනි ප්‍රශ්නය. සිග්නල් එකක් තප්පරයකට 1000ක් වතාවක් change වෙනව නම් සහ එක change එකකින් bits 4ක් represent වෙනව නම් baud rate එකයි bit rate එකයි කීයද? තුන්වෙනි ප්‍රශ්නය. ඔයාලගේම වචන වලින් සරලව computers වලට communicate කරන්න protocols අත්‍යවශ්‍යයි කියලා පැහැදිලි කරන්න. අපි ඊළඟ කොටසෙන් අපි බලමු මේ bits සහ signals transmission media හරහා, ඒ කියන්නේ cable, wifi වගේ දේවල් හරහා travel කරන්නේ කොහොමද කියලා. එහෙනම් ඊළඟ කොටසෙන් හමු වෙමු.